අද අපි කතා කරන්න යන්නේ ඒ ලෙවල් වලින් පස්සේ ජපානයේ උසස් අධ්‍යාපනයට යෑමේ වාසි අවාසි පිළිබඳව කතා කරන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒ ලෙවල් ලංකාවේ කරලා ඉවර වෙලා තමන්ට ලංකාවේ උසස් අධ්‍යාපන වරම් හිමි කරගන්න තරම් අවස්ථාව තියෙනවා නම් ඒ කියන්නේ ඒ ලෙවල් සමත් වෙලා ලංකාවේ උපාධියකට ඇතුල් වෙන්න තමන්ට අවස්ථාව තියෙනවා නම් වඩාත්ම සුදුසු වන්නේ ඒ අවස්ථාව තමන් ග්‍රහණය කරගන්න එක. හේතුව ලංකාවේ විශ්වවිද්‍යාලවලට වරම් ලැබෙන්නේ ඉතාමත් අඩු සංඛ්‍යාවකට. ඔය කරුණු ගැන සලකපුවාම වඩාත් සුදුසුයි ලංකාවේ විශ්වවිද්‍යාලයට යන එක මූලික උපාධිය සඳහා. අපි කල්පනා කරලා බලමු ඇයි අපිට උපාධියක් අවශ්‍ය? උපාධියක් අවශ්‍ය වෙන්නේ උපාධිය තමයි තමන්ගේ ජීවිතයේ වෘත්තිමය සුදුසුකම. ඩිප්ලෝමාවත් එහෙමයි. ඒ නිසා හොඳ වෘත්තියකට යන්න නම් අපිට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තිබීම ඉතා වැදගත් වෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල තියෙන සංඛ්‍යාව සීමා සහිතවීම සහ තියෙන තරඟකාරීත්වය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තියෙන තරඟකාරීත්වය ඉතා වැඩි නිසා අපි හිතමුකෝ 10%කට වුණත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තියෙන වරම් ඉතාමත් අඩුයි. එනිසා යම්කිසි දරුවෙකුට විශ්වවිද්‍යාලයට යෑමේ වරම් අහිමි වුණොත් ඒත් හොඳ වෘත්තියක් ලබා ගැනීමට අවශ්‍ය නම් උපාධියක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වෙන හින්දා අන්න එවිට පුළුවන් අපිට ජපානයේ විශ්වවිද්‍යාල තෝරගන්න. අන්න ඒ අවස්ථාවේදී අපිට අවස්ථාව ලැබෙනවා ජපානට ගිහිල්ලා උපාධියක් අරගෙන ඒ උපාධියට අනුව සරිලන රැකියාවක් කරලා ඉතාමත් හොඳ ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව තමන්ට උදා වෙනවා. හොඳයි අපි හිතමු උසස් අධ්‍යාපනයට යෑම සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන තමන් තීරණය කරනවා කියලා ජපානයේ විශ්වවිද්‍යාලයකට ඇතුල්වෙන්ඩ. ඒ අවස්ථාවේදී තමන් සැපිරිය යුතු සුදුසුකම් මොනවාද? ඒ සුදුසුකම් සපුරගන්නේ කෙසේද යන්න පිළිබඳව අපිට වැදගත් වෙනවා. ඒව දැනගන්න නම් උපදේශනයක් ලබා ගන්න. ඒ උපදේශනයේදී ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ ආයුධම්කරු විදිහට ශිෂ්‍යයාට තිබිය යුතු සුදුසුකම් සහ ඒ ආයුධම්කරුවාට සහාය දීමට ඉදිරිපත් වෙන අනුග්‍රාහකට තිබිය යුතු සුදුසුකම් සාකච්ඡා කරන එක. එහිදී වැදගත්ම කරුණ වෙන්නේ ඒ සුදුසුකම් නීත්‍යානුකූලව නිවැරදිව පිළිවෙලට පිරිසිදුව සකස් කර ගැනීම. හේතුව යම්කිසි විදිහකින් අපි ඉදිරිපත් කරන ලියකියවිවල අඩුපාඩුවක් වැරැද්දක් එහෙම නැත්නම් බොරු කිරීමක් එහෙම නැත්නම් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා තිබුණොත් ඒවා පරීක්ෂාවට භාජනය වීමෙන් පසුව ඒ පිළිබඳව ඒවා ව්‍යාජ බවට ඔප්පු වුවහොත් තමන්ට එහෙම නැත්නම් ඒ ආයුධම්කරුට ජීවිතේට ජපානයට යෑමේ අවස්ථාව අහිමි වෙනවා. හේතුව ජපානට යන බොහෝ සිසුන් ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරුවට පස්සේ ජපානයේම රැකියාවක් කරලා ජපානයේම ජීවත්වීමට අවස්ථාව සලසගන්න එක සාමාන්‍ය දෙයක්. ඉතින් එවැනි පුද්ගලයින් ලංකාවේදීම ඒ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා තියෙනවද කියලා දැනගත්තාම ජපාන් රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ තමන්ගේ රටට ඒ විදිහට බොරු කරන එහෙම නැත්නම් ව්‍යාජ දේවල් සිදු කරන පුද්ගලයන්ව ඇතුළත් කරගන්න. යම්කිසි ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා ජපාන්ට එන්න උත්සාහ දරන යම්කිසි පුද්ගලයෙක් සිටියොත් ඔවුන්ව අර අපි කියන්නේ nip in the bud දැල්ලෙන්ම කඩලා අයින් කරනවා වගේ නැවත ජීවිතේට ජපානට ඒම වැළැක්වීම තමයි ජපාන් රජය සිදු කරන්නේ. ඒ නිසා අපි වැදගත්ම කරුණ තමයි ජපානයේ උසස් අධ්‍යාපනයට යන්න තීරණය කරනවා නම් නිවැරදිව නීත්‍යානුකූලව පිරිසිදුව පිළිවෙලට ඒ අයදුම් කිරීම සඳහා උපදෙස් දෙන ආයතනයකින් උපදෙස් අරගෙන අයදුම් කරන එක. දැන් අපි කතා කරමු උසස් අධ්‍යාපන අවස්ථා මොනවද කියලා. දැන් අපි දන්නවා ලංකාවේදී අපි විවිධ ශාස්ත්‍රවලින් ඒ කියන්නේ බයෝ මැත්ස් ඒ වගේම කොමර්ස් ආර්ට්ස් වගේ එක එක ශාස්ත්‍ර ස්ට්‍රීම්ස් වලින් අපි විභාගවලට මුහුණ දීලා සුදුසුකම් ලබා ගන්නවා. ජපානයට අයදුම් කිරීමේ තියෙන ප්‍රධාන වාසිය තමයි ලංකාවේ ඒ ලෙවල් වලට ජපානය තුල විශාල පිළිගැනීමක් තිබෙන නිසා
ඒ ලෙවල් වලට වාඩි වී තිබීම ප්‍රමාණවත් ජපානයේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න. එනිසා කොටිම කියනවා නම් ඇයි ජපානය ඒ විදියට විභාගයට වාඩි වී තිබීම පමණක් වුණත් පිළිගන්නේ. හේතුව වසර දෙකක් 80%ක පැමිණීම තිබුණොත් පමණයි ලංකාවේ ඒ ලෙවල් වලට වාඩි වෙන්න දෙන්නේ. ඉතින් ඒ ලෙවල් වලට ප්‍රතිඵල ඉතා අවම වුණත් 80%ක පැමිණීම තුළින් ලබා ගන්නා දැනුම පිළිබඳව ජපානය තුළ විශාල විශ්වාසයක් තිබෙන නිසා ඔවුන්ට අවස්ථාව දෙනවා ජපාන්ට ඇවිල්ලා උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගන්න. අපි තෝරගන්නේ මොන විශේෂ ශේෂ්ත්‍රද කියන එක තීරණය කිරීමත් ඉතා වැදගත්. අන්න එතනදී තවත් තියෙන විශේෂ වාසියක් තමයි ජපානයට උසස් අධ්‍යාපනයට ආයෝජනය කිරීමේදී ලංකාවේදී කුමන ශේෂ්ත්‍රයකින් ඒ ලෙවල් වලට වාඩි වී සිටියත් ජපානය තුළ තමන්ට කැමති ශ්‍රේෂ්ත්‍රයකින් උපාධියට මුණ දෙන්න එහෙම නැත්නම් උපාධිය ලබා ගන්න පුළුවන්. ඒක තමන්ගේ දක්ෂතාවය මත පදනම් වෙන බැවි. තමන් ධෛර්යමත් වෙනවා නම් තමන්ට විශ්වාසයක් තියෙනවා නම් අපි හිතමුකෝ කලා ශාස්ත්‍රයෙන් විභාගයට මුණ දුන්න ශිෂ්‍යයෙකුට ධෛර්යයක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් බිස්නස් ස්ටඩීස් එහෙම නැත්නම් මැනේජ්මන්ට් ස්ටඩීස් කරන්න ඔවුන්ට ඒ අවස්ථාව ලබා දෙනවා. ඒ අවස්ථාව ග්‍රහණය කර ගැනීම අපේ සිසුන්ට තියෙන ලොකු වාසියක් තමන් මොන ශේෂ්ත්‍රයෙන් උසස් පෙළට වාඩි වී තිබුණා.